far away? Would I run off the world someday? Nobody knows, nobody knows. And I was dancing in the rain, I felt alive and I can't complain. But no, take me home where I belong. Hi ළමයි good morning. ඉතින් අපි අද තවත් ලොකේෂන් එකක් වනාවා. අපි අදාවේ හුලංගලට. මෙතන තමයි ටිකට් කවුන්ටරේ වාහන පාකින් එක යමු තියෙන්නේ. වාහන වලට යන්න පුළුවන්. පාර පොඩ්ඩක් ඔෆ් රෝඩ් පාරක් තියෙන්නේ. වාහන දාලා යනවා නම් මෙතන දාලා ගිය හැකි. ටිකට් එකත් මෙතනින්ම ගන්න ඕනේ. ටිකට් එකත් තරම් ආයි ඉෂාන් මල්ලි දෙන්න අපි දෙන්න ඉස්සරහට යනවා. අපි ඉස්සරහදී ඔයාලව හම්බෙන්නම්. ඉතින් අපි දැන් හයික් එක පටන් ගත්තා. අපේ බයික් එක පල්ලෙහා ටිකට් කවුන්ටර් එක ගාව දාලා ඉවරලා අපි දැන් ඉස්සරහට හිමීට යනවා. පල්ලෙහා ටිකට් කවුන්ටරේ ටිකට් එක රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. කැම්පින් කරනවා රුපියල් 5000ක වගේ මුදලක් අය කරනවා කැම්පින් කරන්න. ඔයාලට පේනවා ඉතින් මාරම ලස්සන view එකක් පිටිපස්සෙන් තියෙන්නේ. පේනවනේ? මේ පැත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. කරපේනවනේ ආදින් පේන කඳුමන් තියෙන්නේ කොහොමද කියලා. අර ඇතින් පේන ඔයාලට උලංගලත් අපේ දෙන්න තමයි අපේ නවතම්පුර වෙන්නේ අවසාන නවතම්පුර. හරි අපි යනවා ඉස්සරහට ගිහිල්ලා තව වීඩියෝ එකකින් හම්බෙමු. යාළුවනේ පේනවනේ මාරම ලස්සන තේවත්තක් තියෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති මාරම ලස්සනයි මේක. මේ තේවතු මැදින් තමයි උලංගලට යන පාර පිහිටලා තියෙන්නේ. අපි තේවතු මැදින් තමයි යන්නේ. පේනවනේ කොහොමද තේවතු කියලා මාරම ලස්සන. ඒ වගේම මාරම සුන්දරක් තියෙනවා. සම්පූර්ණයෙන්ම කාලගුණය වෙනස් වුණා. දැන් නම් පොඩි සීතල ගතියකුත් තියෙනවා. මේ උඩට යන්න පල්ලෙහා නම් මාරම රස්නේ. හාල් පැත්තෙන් පොඩි වැහිබර කාලගුණයකුත් තියෙනවා. පළුවකින් වහගෙන තියෙන අහසත් අපිට දැනුණ පල්ලෙහා පළවෙනි කිලෝමීටරේ නම් දැනුණ මාරම වෙහෙසකර මහන්සියක් දැනුනේ. දැන් නම් මේ ගතිය සම්පූර්ණයෙන් වගේ නැතිලා ගියා. තවත් පොඩි දුර පමණයි තියෙන්නේ මේ උලංගල උඩට යන්න. පේනවා ඇති ඈතින් අපිට නම් පේනවා කට්ටිය අරගෙන යනවා. ඒ වගේම අපිට අදත් වෙනදා වගේම මාරම යාළුවෝ ටික සෙට් වුණා. ඒගොල්ලෝ එයාලා යාළුවෙක් පොඩ්ඩක් මිස් වුණා කියලා මග නතර වුණා. අපි යන්න කියලා දැන් අපි එමෙහිට උඩට යනවා. එයාලත් අපි පිටිපස්සෙම වගේ එනවා. සම්මාලිත් ඉස්සරහින් යනවා. පේනවනේ තේවත් මාරම මුලම් පාරකට එක්ක මාරම සතුටක් වෙලා. මාරම මහන්සියක් තියෙන්නේ. දැනට අපි ටිකට් කවුන්ටරේ ඉඳලා කිලෝමීටර් 2ක වගේ දුර ප්‍රමාණයක් තමයි තිබ්බේ උලංගල උඩට. දැන් දැනට කිලෝමීටර් විතර දුර ප්‍රමාණයක් අපි ඇවිල්ලා තියෙනවා. තවත් ඉස්සරහට අපිට කිලෝමීටර් විතර දුර ප්‍රමාණයක් අපිට ඉදිරියට යන්න ඕන. මේ වටපිටාව නම් මාරම ලස්සනයි. අර පැත්තෙන් මාරම ලස්සන කඳුපන්තියක් තියෙනවා ඔයාලට. මම පෙන්නන්නම් ඕන්න. පේනවනේ කඳුපන්තිය කොහොමද කියලා? මාරම ලස්සනයි. ඒ වගේම තේවැත්තක් මැදින් තමයි අපිට උලංගලට යන්න තියෙන්නේ. මේ පාර සම්පූර්ණයෙන්ම තේවැත්තක් මැදින් තමයි උලංගලට පිටලා තියෙන්නේ. අපි තවත් ඉස්සරහට ගිහිල්ලා අපි බලමු කොහොමද උඩ කට්ටේ කියලා.
ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි උලංගල උඩට ආවා. අපේ ගවන අවසානටම ඇවිල්ලා ඉන්නේ දැන්. ඔයාලට පෙන්නන්නම් කොහමද කියලා view එක මෙතන. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මෙතෙන් ආපුවම මාරම සතුටක් දැනෙන්නේ. පේනවනේ? මාරම view එකක් තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එක පෙන්වන්නම් ඔයාලට. අපි ඉතින් උලංගල උඩ ඉන්නේ. පේනවනේ මිනි වර්ල්ඩ් එක. උලංගල. මේ ගලේ ගහලා තියෙන්නේ උලංගල කියලා ලොකුවට පේනවා. මිනි වර්ල්ඩ් එක. ඉතින් යාළුවනේ අපි පල්ලෙහා උලංගලේ ඉඳලා අපි අම්බොක්කට උඩට ආවා. මේ තියෙන්නේ අම්බොක්ක පීක් එක උඩම. පේනවනේ කොහොමද ලස්සන කියලා. පේනවනේ පාට ගස් වලින් පිරුණු ලස්සන මාල්. ඒ වගේම මාර ලස්සන වේකුත් තියෙනවා. එතනින් හැබැයි කැලේ තියෙන සම්පූර්ණයෙන්ම පේනවනේ අර වගේ ලස්සන ගස්. හරියට නිකන් පිනිස් කළ වගේ තියෙන ලස්සන ගස් වගේ තමයි මේ තියෙන ගස් උඩ. මාරම ලස්සන තියෙන මෙතන. අපි පල්ලෙහාට චුට්ටක් නම් මෙතන පොඩි හොඳට විතර view එක පේනවා අඩුයි. පල්ලෙහා තියෙනවා view එක පේනවා. හොඳට ලස්සන view එක පේන තැනක් තියෙනවා. අපි පල්ලෙහාට ගිහිල්ලා එතන ගිහිල්ලා මේ විස්තර ටික මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් හොඳට. ඉතින් යාළුවනේ අපි දැන් උලංගලේ ඉඳලා අම්බොකේ පීක් එකට ආවා. ඔයගොල්ලන්ට මෙතන නම් මාර view එකක් පේන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නලා දෙන්නම්. පල්ලෙහා තියෙනවා උලංගල. උලංගලෙන් view point එකෙන් පල්ලෙහා පැත්තම කොණ්ඩාගම රිදීගම ප්‍රදේශය වෙන්නේ. ඒකට මේ පැත්තෙන් ගත්තොත් මේ කන්දේ උලංගලට මේ දකුණු පැත්තෙන් ගත්තොත් එහෙම මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේත් එක්කම එහා පැත්තෙන් අර ඈත් කඳුපන්තියක් වෙනවා. මම zoom කරලා පෙන්නන්නම්. ඒ කඳුපේලිය තමයි නගල්ස් කඳුපේලිය. එතකොට ඒක මේ පැත්තෙන් ආවොත් අපි මේ ලොකු තේවත්තක් පේනවා. ඒ තේවත්ත මැදින් ආපු මාර්ගය තමයි ඈතින් දිස්සෙන්න ඔයාලට. ඒත් එක්කම මේ පැත්තට ආවොත් ආයෙත් උලංගල view point එක තමයි මෙතන තියෙන්නේ. මේක තමයි දැන් අපි ගමන අවසානයේ පෙන්නන ඈතින් වලට පේනවත් ඇති අකුණු ගහනවා වගේ දේවල් පේනවා ඇති. මොනවා සද්ද දැනෙනවා ඇති ඔයාලට. තව ටිකකින් මෙහෙට වහින්න වගේ තියෙන්නේ. ඉතින් අපි චුට්ටක්
අනිවාර්යයෙන්ම ඉතින් යාළුවනේ අපි දැන් අම්බුක්කත් ඉඳලා මල්ලට බැස්සා. ඒනවනේ කොහමද කියලා පොඩි හයික් එකක් තමයි ඉතින් යාළුවනේ අපි හුලංගල මේ හයික් එකත් අපි මෙතනින් අවසන් කරනවා. මේක නම් මේ මහ ලොකු හයික් එකක් නෙවෙයි. normal හයික් එකක්. කවුලක් නැහැ. ෂේප් ඕන කෙනෙකුට එන්න පුළුවන්. හැමෝම එන්නේ ඉතින් හුලංගලටත් රුපියල් 100ක වගේ ටිකට් එකක් තමයි මෙතන අය කරන්නේ. ඒකින්ද හැම කෙනෙකුටම එන්න පුළුවන්. පොඩි ළමයි පවා හැමෝටම ඕන කෙනෙකුට මෙතෙන් ඇවිල්ලා බලලා මේකේ view point එක බලලා යන්න පුළුවන් හැමෝටම. හුලංගල මිනිවර්සෙන් එහෙනම් හුලංගලින් අපි මෙතනින් නතර වෙනවා. අපි හුලංගලින්ට සමු දීලා අපි ඊළඟ හයික් එකේ හම්බෙමු හැමෝටම. අපි ඊළඟ පාර කවුරුත් කියපු නැති හොඳ තැනකට තමයි අපි ඔයගොල්ලෝ එකයි යන්නේ. අපි ඊළඟට හොඳ හයික් එකක් වගේම හොඳ කැම්පින් එකකුත් එක්ක ඉෂාන් මාල්ලි මායි දෙන්න ඊළඟ පාර කැම්පින් එකත් එක්ක අපි ලස්සනට වැඩේ කරනවා. එහෙනම් අපි හුලංගලට සමු දෙනවා. බයි ජය වේවා. Babe kamben dito kaya. Iya, baba hambela. Bendo na